මේ තියෙන්නේ මම එළබටු බීජ දාලා පැල හදාගත්ත මල්ල. එතකොට මේ තියෙන්නේ මම හදාගත්ත එළබටු පැල ටික. මෙතන පැල 52ක් වගේ තියෙනවා. මේ හරිය තියෙන්නේ නම් ටිකක් ලොකු පැල. එහාට වෙන්න පොඩි පොඩි පැල තමයි තියෙන්නේ. හැබැයි ඒ පැල ඇස්සේ මෙහිම පැලයකුත් තිබුණා. බලන්නකො මොකක්ද මේ පැලේ කියලා. මටත් හිතාගන්න බෑ මේක කොහොමද උනේ කියලා. මේ මම හරි ආසාවෙන් හිටපු බටු වර්ගයක් මේක. හැබැයි මට හොයාගන්න බැරුව හිටියේ. ඒත් බලන්නකො ඉබේම පැල වෙලා. බටු ජාතියක්ම තමයි මම දන්න විදිහට. හැබැයි මට හිතාගන්න බැරි කොහොමද එහෙම උනේ කියලා. මං දැන් මේ එළබටු ඇටනේ. ඒකෙන් කොහොමද මේ වගේ මේ මොකද්ද මේ වර්ගෙට කියන්නේ අහස් වම්බටු. මේ අනේ මන්ද මේ බටු වර්ගයේ හැදුනේ කොහොමද කියලා තමයි මට හිතාගන්න බැරි. මෙයාව අපි අරන් ගිහිල්ලා අනිත් වම්බටු එක්කම තියෙනවා. තව ටික දවසකින් අපි මෙයාව මේ වගේ ලොකු මල්ලකට මාරු කරමු. ඇත්තටම මෙහෙම උනේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්නකෝ.